all together is good. I just wonder if you like me. I can show you my love. Here it is. Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද මගේ සෝල් ට්‍රිප් එකේ දෙවනි දවස. ඉතින් මං හිතුවා කොහේ හරි ඇවිදින්න යන්න. මං යන්න හිතුවේ නම් මියොන්ඩොන් කියන්නේ shopping කරන්න තියෙන ඒරියා එක. ගොඩක් foreigners ලාගේ අවසෙන තැනක්. හැබැයි ගොඩක් වෙලාවට සෙනගින්නේ රැට. ඉතින් මං උදේට මොකුත් කාලා හිටියෙත් නැති හින්දා මම හිතුවා මොන හරි බොන්නත් එක්ක මම ඉතින් coffee shop එකකට ගියා. අද මගේ යාළුවාට එන්න විදියක් නැහැ. කිව්වා එයාට ලැබ් එකට යන්න තියෙනවායි කියලා. ඉතින් මං තනියෙන් තමයි අද ඇවිදින්න යන්නේ. පොඩ එක දාන්න ඕනේ මම මොනවද කන්න කියලා. කන්නේ බොන්නේ. දැන් ඕඩර් කරපු දේ නම් මට ඇත්තට මතකයක් නැහැ. හැබැයි මේක මග් එක දැක්කම නම් හිතුණා මං ෂුවර් එකටම ඕඩර් කරන්නේ නැත්තේ වැනිලා ලැටේ එකක් කියලා. මොකද මට අනිතේ බොන්න බෑ තිත්තයි. ඊට පස්සේ එතකොට K-pop ස්ටෝර් එකකට ආවා මම. මේ බෝයි බෑන්ඩ් එක දන්නවද? මම නම් ඇත්තටම දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. දන්න අය නම් ඇති. මම ඇත්තම කිව්ව පන්දානේ BTS ලයි. NCT දන්නවා, Blackpink ලා දන්නවා. තව ඇස්ට්‍රෝ කට්ටියව දන්නවා. ඒ කට්ටිය විතරයි මම දන්නේ. ගොඩාක් groups තියෙනවා කොරියාවේ. මම නම් ඇත්තටම එච්චර ගොඩක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. මේ ලංකාවේ ඇත්තටම ප්‍රසිද්ධ groups කිහිපයයි. මෙහි ආවට පස්සේ තමයි දැනගත්තේ සෑහෙන group වර්ගයක් තියෙනවා කියලා. මේ නම් මෙයාලගේ ඇල්බම් වෙන්න ඕනේ එක බෑන්ඩ් වල. NCT. ඔයාලා දන්නවද NCT ලව? මං ආස සින්දුවක් තියෙනවා එයාලගේ. මේක TXT. NCT Dream. මෙයාලගේ තමයි. ඔයාලා දන්නවද Candy කියලා සින්දුවක් NCT ලගේ? ඒක හරිම ෂෝක් ඒ සින්දුව. මං ආසයි ඒකට. නොරේබන් ගියාමත් මං ඒ සින්දුව සිලෙක්ට් කරගන්නවා. මට කියන්නත් බෑ නටන්නත් බෑ. ඒ වුණාට මං ඒක අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්නවා. මේක මාත් ලස්සනයි. ලස්සනයි කියනකට වඩා ඒකට ෂෝක් කියලා කියන්න පුළුවන් ඒ සින්දුව. මෙයාලා නම් අපි හැමෝම දන්න කට්ටියක්. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? චූටි අයිටම්ස් තියෙනවා. මොනවද දන්නේ නැහැ. ඇත්තට මේ මොනවද කියන්නේ? දැක්කම නම් හරි ආසයි. මගේ ගාව මෙන්න මේ ඇල්බම් එක නම් තියෙනවා. ජංකුගේ ගෝල්ඩන් ඇල්බම් එක මම එක ගත්තා. එයාගේ ඇල්බම් එක රිලීස් කරපු කාලෙම ප්‍රී ඕඩර් එකක් දාලා. එදා උදේ වහින්න ගත්තනේ. ඉතින් තාම පොඩ්ඩක් පොඩ වැටෙනවා. මාර සීතලයි. මෙන්න තියෙනවා නම්සාන් ටව එක. ඒක නම් ගොඩක් කතාවල හිම හරි ප්‍රසිද්ධයි. එදා මේ හිම වැටිලා පේනවද ඔයාලට? මේ ගස් වල චූටියට හිම පේනවා. ඒ කියන්නේ ගස් ඔක්කොම හොඳට සුදු පාටට පේන්නේ.
මෙන්න තව K-pop ස්ටෝර් එකක්. මේක අර කලින් ගියපු ස්ටෝර් එකට වැඩිය ගොඩක් ලොකුයි. මේකේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. අර කලින් එකෙත් තිබ්බා. ඒ වුණාට මේක නිකන් අහට දැක්කම ගොඩාක් එකපාර පේනවා ගොඩාක් දේවල් තියෙනවා වගේ කියලා. ඒක ඇත්තටම මොනවද තියෙන්නේ කියලා මම ඉතින් වටයක් දාලා බැලුවා. 어쩌다 마주쳤을 때 그 떨림 귀까지 울리는 심장 소리 어디 아픈 건 아닐까 걱정마저 되는 건 넌 알고 있니 내 가슴 가득 차오르는 걸 උඩට යද්දිම මං ආස තව සින්දුවක් ප්ලේ වෙන්න ගත්තා. ඒක නම් Blackpink ලගේ සින්දුවක්. මාත් ගත්ත BTS ලගේ ඩෙස්ක්ටොප් කැලෙන්ඩර් එකක්. මම මාස 4කට විතර කලින් යොන්දොන් ආවා. එතකොට මම දැක්ක මේ කහපාට මොකක් හරි ලොකු ස්ටෝර් එකක් තියෙනවා මොකද්ද කියලා නම් එදා හරියටම තේරුන්නේ නැහැ හැබැයි. ඉතින් මම ඒක අතුලට යන්න ආසයෙන් බලන් හිටියේ. ඉතින් මම අද ලැබිච්ච අවස්ථාවෙන් ඒකේ ඇතුලේ මොනවද මේ තියෙන්නේ කියලා බලන්න ගියා. අතුලට ගියාම තමයි ඔක්කොම දැක්කේ. ඔක්කොම තියෙන්නේ ආමන්ඩ්. කියන්නේ මම හිතන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා මාර කලර්ෆුල් මේ බිල්ඩින් එක ඇතුලේ. වලට දැක්කම තෝ නිල් පාට, කොළ පාට, කහ පාට, රතු පාට එක එක පැකින් වලින් තියෙන ආමන්ඩ් බලා ගන්න පුළුවන්. මම මේ ආයි මගේ යාළුවාගේ දිහා යන්න කියලා තමයි පිටත් වෙන්නේ. මොකද මං ගෙනාවු මගේ අක්කොම බඩු තියෙන යාළුවාගේ ගෙදර. තව දිහාක යන්නත් තියෙනවා. ඒත් බලනකොට හිම වැටෙනවා. හිම වැටෙනකොට ආසාවකුත් තියෙනවා. ඒ වගේම ඒ වුණාට වෙලාවකට එක කරදරයක් වගේ දැනෙනවා. මොකද හරි සීතලයිනේ. ඕන වෙලාවට එළියට බහින්න බෑ. ලිස්සනවා පාරවල්. හරිම සීතලයි. එතකොට ලේසියෙන් එළියකට බහින්න බෑ. හොඳට රස්නෙට ඇඳුම් ඇඳලා බහින්න ඕනේ. ඉතින් ඒකත් එක කරදරයක්. දකින්න තරම් හිම සුන්දරත් නෑ ඉතින්. මේක තමයි කොරියා යුනිවර්සිටි හොස්පිටල් එක. අර මම මගේ පළවෙනි වීඩියෝ එකේ තිබ්බේ මම පෙන්නුවේ කොරියා යුනිවර්සිටි එක. අන්න ඒකේ හොස්පිටල් එක තමයි මේ. ඊට පස්සේ මම මේ මගේ බඩු ටිකත් යාළුවාගේ ගෙදරින් අරගෙන යනවා හංගඟ බලන්න. ඉතින් හංගඟ බලන්න යන්නේ. ඉතින් මම සබ් එක ගන්න තමයි මේ යන්නේ. නේ මම හිතන්නේ මේ සබ් එකෙන් බැහැලා. ඊට පස්සේ මේ හොයාගෙන යනවා බස් එකකට ආයේ තව යන්න තියෙනවා. ඉතින් මේ බස් හෝල්ට් එක හොයාගෙන යන ගමන් මේ 매일 매일 두근두근 너만 떠올리는 내 맘은 두근두근 온통 너의 생각으로 가득한 걸 내 마음의 소리 나만 그런 걸까 혹시 내게도 들리지 මෙතෙන්ටත් නම්සන් තව එක හරි ලස්සනට පේනවා. මම මේ බස් එක නිකන් ඕවා තමයි බල හිටියේ. මොකද බස් එකෙන් ටිකක් පරක් වුණා. ඔන්න අපි ආවා. මේ තමයි මගේ ට්‍රිප් එකේ අවසාන ගමනාන්තය හංගඟ. ඉතින් මම මේ සීතලේ හංගඟ දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. මාරම සීතලයි.
මේ ගඟ නම් ගොඩාක් ලොකුයි. ඇත්තටම කිව්වොත් මං දන්න විදිහට මගේ දැනුම හැටියට කැලණි ගඟ තමයි ලංකාවේ පළලතම ගඟ. මං එතනට යනකොට නම් මං එච්චර මට මතකයක් තිබෙන්නේ නැහැ කැලණි ගඟ කොච්චර පළලද කියලා. ඒකට මං ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපුවාම මට හරි විස්තරයක් ගන්න බැරි වුණා. මං දැක්ක එක තැනක තියෙනවා මීටර 90ක් පළලයි කියලා. තව තැනක මීටර් 50ක් විතර පළලයි කියලා තියෙනවා දැක්කා. ඔයාලා හිතන්නේ හංගඟ කොච්චර පළල ඇති කියලාද? ඉන්ටර්නෙට් එකේ නම් තිබ්බා හංගඟ කිලෝමීටර් 1.2ක් පළලයි කියලා. එතකොට හිතා ගන්න පුළුවන්ද මේ ගඟේ ලොකු? සීතල නම් උහුලන්නේ මාරම සීතලයි. මං හිතන්නේ එදා මට මතක හැටියට ටෙම්පරේචර් එක -14යි ගාන. ඉතින් හිතා ගන්නකෝ සීතල කොහොමද කියලා. එතකොට මගේ යාළුවොත් ඇහුවා මං මේ එදා යන ගමන ෂුවර්ද කියලා. මොකද එකක් ගඟ අයිනෙද්දි තවත් සීතල වැඩි. මොකද ගඟත් එක්ක හුලං වදිද්දි ඒ වුණාට ඉතින් ආයෙ මට කවදා එන්න හම්බ වෙයිද දන්නේ නැහනේ. මම ඉතින් ගමන යනවමයි කියලා හිතුවා. හංගඟ ගාව චුට්ටක් වෙලා ඉඳලා මම මේ යන්නේ ගෙදර යන්න බස් එක ගන්න සෙන්ට්‍රල් බස් ටර්මිනල් එක හොයාගෙන. මේකත් ඉතින් සුපුරුදු විදියට වැනිලා ලැත්තේ කන්න තමයි. හැබැයි හොට් එකක්. මොකද මං අතන සීතලේ වෙවුලනේ හිටියේ. මට ඉතින් හිතුණා හොට් එකක් බිව්වොත් හොඳයි කියලා. ඔන්න ඉතින් මම ගෙදර යන්නේ. ඉතින් මෙතනින් මගේ දවස් 2ක සෝල් ට්‍රිප් එක ඉවර වෙනවා. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අන්‍යෝන්.